අද වෙද්දී අවනත නොවන රාජ්‍ය නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මේ වෙද්දී විශාල විදිහට රාජ්‍ය සේවයේ ඉන්න අය තුල බීතියක් එහෙමත් නැත්නම් තැතිගැන්මක් ඇති කරන තත්ත්වයට රජය පත් කරලා තියෙනවා. අපි එදා ඉල්ලීමක් තමයි කරේ මේ වැඩේ කරන්න එපා කියලා. මොකද අපි දන්නවා ඕගොල්ලෝ 88 89 කාලේ කොල කෑල්ලෙනුත් මේ රාජ්‍ය සේවය බියවද්දලා අකර්මණ්‍ය කරලා පොදු දේපල විනාශ කරලා බලය ගන්න උත්සාහ කරා. අද අපිට පේන අනිත් දේ තමයි රාජ්‍ය සේවයේ කටයුතු කරන රාජ්‍ය සේවකයින් ඉහළ තැන ඉඳලා පල්ලෙහා තැන දක්වා අවනත වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් අපිට හිතෙන්නේ එහෙමයි. අද ඔබ තමුන්නාන්සලා කොල කෑල්ල යවලා බලය තියාගන්න. රටේ රජේ බලය තියාගන්න ක්‍රියා කරන ආකාරය. ඒ නිසා මේකෙදී රජය කරවන මැති ඇමතිවරුන් ඉඳලා විශේෂයෙන් ජනාධිපතිතුමා මේකෙදී වගකීම් බාර ගන්න ඕන. අපි දැක්කා අමාත්‍යවරු දියුරුම් දීලා යම් යම් තැන්වලට යද්දී එක අමාත්‍යවරයෙක් එක කාලයක් කිව්වා මේ මං එක්ක ආපු කෙනෙක් પાස්පෝර්ට් 10ක් 12ක් හදාගෙන ගිහිල්ලා කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා. දැන් මේ කියන්නේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් පොලිසිය බාරව ඉන්න ඇමතිවරයා. ඉතින් මේවා ලැජ්ජා සහගතයි. ඒක කියලා මාස දෙක තුනක් යද්දී ජනාධිපතිතුමාගේ ලේකම්වරයා නිකුත් කරපු ජනාධිපති සමාව යටතේ ලබා දුන්න ජනාධිපති සමාව ලබා දීමේදී අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියෙක් එහෙම නැත්නම් චෝදනා ලැබලා අච්චු ලැබලා හිටපු සිරකරුවෙක් මේ ජනාධිපති සමාව යටතේ ගියා කියලා නිවේදනයක් නිකුත් වෙනවා. ඒකට අද වෙද්දී බන්ධනාගාර කොමසාරිස්වරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. කෝප් කමිටුව තුල අපි දැක්ක පාර්ලිමේන්තුවේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා ටික කාලයක් යද්දී අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අත්අඩංගුවට ගන්නවා. එහෙමත් නැත්නම් එතුමන්ව ඉවත් කරනවා. ඒ කටයුතු කරනවා. ඉතින් මේ එදා මම කතා කරපු රාජ්‍ය නෙවෙයිද රාජ්‍ය නිලධාරීන් නෙවෙයිද මේ දඬු කඳේ ගහන්නේ.